හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්ද මොකද වෙන්නේ කට්ටිය ඉතින් සතුටින් ඉන්නවද නේද මචං කොල්ලෝ බීලා එහෙම ආතල් එකේ දන්නේ නැහැ ඇත්තනේ ඇසෙම ඈ සුබ අලුත් අවුරුද්ද හරි මචං ඒව පැත්තකට දාන්න මේ හරි මේ අහන්නකො මෙහෙමයි දැන් ගොඩක් කට්ටිය මචං කියලා තිබ්බා අශ්‍ය පදින්න ඕන අශ්‍ය පදින මේ කෝබන් මේ අප්ඩේට් එක එනවා කිව්වා ආවේ නැහැ පොඩක් කියලා දෙන්නකෝ කියලා නේද මචං කියලා තිබ්බා නේද බං කරයන්ත ඕනේ එන්නත වෙන්නේ හරි මචං මේ ඒව පැත්තක දාන්නකෝ හරි මේ අහන්නකෝ මේ හරි ඒ ආශ්‍යා පදින විදිය මචං අපි වීඩියෝ එකක් කරන් ආවා මේ වීඩියෝ එකේ අවසාන තප්පරේ වෙන එකක් බලන්න ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් මේ කොහොමද ආශ්‍යා පදින්නේ කියලා හරිනේ වීඩියෝ එකේ අවසාන තප්පරේ වෙනකම් බලන්න කොල්ලනේ ඉතින් අපි එහෙනම් හදන්නේ අස්සෝ පදින්න කලින් ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ මේ තියෙන්නේ මචං ගෝල්ඩන් බන්ඩල් එකක් ඉතින් මේක එන්නේ කවද්ද මේ විස්තර ටික මම ඔයාලට කියන්න වීඩියෝ එකේ අවසාන වෙනකොට ඉතින් මේ ටික බලන්න අනිවාර්යයෙන් මේ ඒක නෙමෙයි උඹලට টොප් අප් කරගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න ඉතින් මගේ නම්බර් 3 පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියන්න YouTube එකේ ඉතින් ඔයාලට පුළුවන් එතනින් මාව කන්ටැක්ට් කරගෙන ඔයාලගේ ගේම් එකේ ID එකටම টොප් අප් කරගන්න ඉතින් වැඩි කතා නැතුව අපි යමු කොහොමද මේක කරන්න කියලා ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ක්‍රාප්ලෑන්ඩ් කියන මෙන්න මෙතන දකුණු අත පැත්ත පහළ තියෙන ක්‍රාප්ලෑන්ඩ් කියන තැන ටච් කරන්න ඊට පස්සේ මචං ඔයාලට පෙන්නයි සර්ච් බාර් එකක් මේ සර්ච් බාර් එකේ මෙන්න මේ කෝඩ් එක ගහන්න මේ කෝඩ් එක මම දාලා තියන්න ළමයි පළවෙනි පින් කමෙන්ට් එකේ උඩින්ම දාලා තියන්නම් කෝඩ් කියලා ඉතින් මේක ගහලා ඔන්න ඔය විදිහට මචං සර්ච් කරන්න විතරයි තියෙන්නේ සර්ච් කරාට පස්සේ අපිට එනවා ළමයි මෙන්න මේ වගේ සුපිරි මැප් එකක් ඉතින් මේ මැප් එකෙන් පුළුවන් ඔයාලට අශ්ව පදින්න ඉතින් අපි යන් මේ මැප් එක ඇතුළට ඔන්න ගියා මැප් එක ඇතුළට ගියාට පස්සේ මෙතන මචං රත ගාලක් නෙමෙයි අශ්ව ගාලක් තියෙනවා. ඉතින් අශ්ව ගාලෙන් අපිට පුළුවන් අශ්වෙක් ගන්න. අශ්වෙක් මචං ගන්න සල්ලි ඕනේ නැහැ නිකන් ගන්න. තියෙන ඉතින් ඔයාලා අශ්වෙක් ගන්න. ඉතින් කැමති අශ්වෙක් ගන්න. මේ අශ්වයට මචං කිසි පෙනුමක් නැහැ. කිසි දැඟලිල්ලක් නැහැ. අම්මට උඩු මැදේ ගා හොඳයි මූ ගමු. ඉතින් ඔයාලට පුළුවන් කන්ටෙන්ට් හදාගන්න, වීඩියෝ හදාගන්න, ඊට පස්සේ ලයිව් කරනකොට ආතල් එකක් ගන්න. ලයිව් එකේ කොල්ලන්ට ආතල් අශ්ව රේස් එකක් තියන්න. ඉතින් ඔන්න සුපිරි ආතල් මාතල් සුපිරි මැප් එකක්. ඉතින් මේක ගොඩක් කට්ටිය ඉල්ලපු හින්දා ගෙනාවේ මං හිතුවා ගේන්න ඕනේ කියලා. මොකද තවත් කට්ටිය දාලා තිබ්බා. ඉතින් මමත් ගේන එක මචං ඉතින් වැදගත් වෙයි කියලා හිතුවා ඔයාලට. ඉතින් මොකද හිතන්නේ මේක හොඳයිද? ඒ කියන්නේ මේ මැප් එකේ ඇත්තටම මචං ආදල්යක් ගන්න. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුට නම් මරේ වරු. ඉතින් ගේම් එකට අශ්වය එනකම් බලන් හිටපු යාළුවන්ට ඉතින් ඔන්න අශ්වය එන්න පරක් වෙලා තියෙනවා. අපි බලමු ලබන අප්ඩේට් එකෙන්වත් දෙයිද කියලා. ඉතින් ආවොත් නම් සුපිරියක් වෙයි. හැබැයි මචං අර යනකොට වෙඩි තියෙන එක තමයි සීන් එක. ඒක නම් පොඩක් අවුල් නෑ. ගරිනා මේ උඹ පිස්සු කෙලින්න හදන්න එපා උදේ පාන්දරේ. හරි කොහොම හරි ගමන් නෑ මචං මේක බං අපිට ආවොත් නම් ඇත්තටම මම හිතනවා මගේ මතේ චුට්ටක් වෙනසක් වෙයි ගේම් එකේ අනිත් එක මේ අර පය කරන්න දුන්නොත් නම් එතන චොර වෙයි කියලා හිතෙනවා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින් ස්කයි බෝඩ් එකේ නැගලා ගිහලා පය කරන්නත් ආවනේ අපි ඒකත් විද දරාගෙන හිටියනේ නේද බං ඉතින් ඒක මේකත් මහ දෙයක් නෙවෙයි කියලා ඔන්න ඔය වැඩේ කරගෙන යමු ඉතින් මොකද හිතන්නේ මේ මැප් කෝඩ් එක ගැන හරි ගොඩක් කට්ටිය මේ කෝඩ් එක හොය දගලා හිටියා ඉතින් ඒ නිසා තමයි මචං මේ වීඩියෝ එක ඔයාලට මම ගේන්න හිතුවේ ඉතින් සුපිරියක් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක සබ් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරි ළමයි අපි යාළුවෝ මෙන්න මේ ගෝල්ඩන් බන්ඩල් එක කවද්ද එන්නේ කියලා. ඉතින් මේක නම් මචං ඇත්තටම කිව්වොත් සුපිරිම බන්ඩල් එකක්. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ බන්ඩල් එක තියෙන විදිය. ඉතින් මේක මචං එන්නේ මේ මාසේ අප්‍රේල් මාසේ 23 වෙනිදා පාන්දර 1:00මාරට. ඒ කියන්නේ රින් ඉවෙන්ට් එකක් විදියට මෙන්න මේ බන්ඩල් එක ඔයාලට ඩයමන්ඩ් টොප් අප් කරලා ගන්න පුළුවන්. ඉතින් টොප් අප් කරගන්න ඕන කට්ටිය මගේ නම්බර් ටික ඕන නම් මගේ YouTube channel එකේ මේ වීඩියෝ එකට පල්ලෙහෙන් තියෙන පළවෙනි පින් කමෙන්ට් එකේ තියෙනවා මගේ WhatsApp නම්බර 3. ඉතින් තුනින් නම්බර් ඕනම එකකට මැසේජ් එකක් දාලා টොප් අප් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මචං ලේඩිස් එක. මේ රින් ඉවෙන්ට් එකත් එක්ක වෙන මචං ලේඩිස් බන්ඩල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකත් බස් සුපිරියක් ලස්සනයි මචං. ඉතින් ඔය ගර්ල්ස් ලට එහෙම ඉතින් ආස කට්ටියට ගන්න පුළුවන් වීඩියෝ හදාගන්න. මං හිතනවා මේ බන්ඩල් ටික රෙයා බන්ඩල් ටිකක් වෙයි කියලා. ඊට අමතරව මචං මේකට එනවා M2 බියා. ඒකත් එන්නේ මචං මේ රින් ඉවෙන්ට් එකම තමයි. ඒකත් ඉතින් ලොකු විශේෂ දෙයක් නැහැ. හැබැයි ඒකත් මරු බං මූවමන්ට් ස්පීඩ් එකක් තියෙනවා, ඩැමේජ් එකක් තියෙන M2 බියක් තියෙනවා. ඉතින් මේකත් මචං එන්නේ රින් ඉවෙන්ට් එකටම 23 වෙනිදා. ඉතින් මොකද හිතන්නේ මේ ඉවෙන්ට් එක ඔයාලා කැමතිද මේ ඉවෙන්ට් එක ලස්සනයිද මොකද හිතන්නේ ගෝල්ඩන් සීන් එකටම යන්නේ නිකන් හරි ඊට පස්සේ මචං වෝල් එකක් එනවා. මේ වෝල් එකේ එන්නේ මචං ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට 26 වෙනිදා තමයි ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට එන්නේ. ඉතින් මේකයි ඉමෝට් එකකුයි තමයි එන්න තියෙන්නේ. ඉතින් මොකද හිතන්නේ ඒක වාසියක්ද බං මරුද
ඇතරම මං හිතනවා මචං මේක නම් බෝල් එක නම් අමුතුම ලුක් එකක් තියෙනවා නිකන් අර බං අර ගෝල්ඩන් සීන් එකේ තියෙන හින්දා බං අමුතුම මේකක් තියෙනවා ඉතින් රෙයා පාරක් වගේ තියෙනවා ඉතින් ගන්න කට්ටිය ගන්න ඊට අමතරව මචං ඔයාලට මම පෙන්නන්න යන්නේ මෙන්න ඉමෝට් එක තියෙනවා මේකත් එන්නේ මචං ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට 26 වෙනිදා ඉතින් ගන්න කට්ටිය දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න ඉතින් මේක මම හිතනවා සුපිරි ඉවෙන්ට් එකක් වෙයි කියලා ඉවෙන්ට් දෙකක් එනවා ඉවෙන්ට් එකම මචං සුපිරි 23 වෙනිදා සහ 20 ගොල්ලනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ් කරන්න අමතක කරන්න එපා එහෙනම් තවත් දවසක අලුත් මලු සුපිරිම සුපිරි පට්ට වීඩියෝ එකකින් හාමු වෙන බලාපොරොත්තුෙන් අදට දනගය ගිහිල්ලා එන්න ඉතින් බල හැමෝටම ආදරේ ඉතින් සෙට් එකම අපි ළඟදීම ලයිව් වලින් එහෙනම් ජය වේවා ගුඩ් බයි